බස්නාහිර ආණ්ඩුකාරයා තඩි බදු හොරෙක්. ලෝකයේ හැම රටකම වගේ රාජ්‍ය ආදායම් ලැබෙන්නේ බදු වලින්. රජයට බදු නැතුව රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කරගෙන යන්න බෑ. රාජ්‍ය සේවයේ පඩි ගෙවන්න, රටේ ආරක්ෂාවට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, යටිතල පහසුකම් ගොඩනගන්න, සහනාධාර දෙන්න මේ හැම දෙයකටම රජයේ වියදම් හොයාගන්න ඕන බදු ආදායම් වලින්. හැබැයි රටේ තියෙන වියදම් වල හැටියට බදු ආදායම් ලැබෙන්නේ නැහැ. බදු ආදායම් මදි කියලා මිනිස්සුන්ට වැඩිපුර බදු ගහන්නත් බෑ. දැනටත් මේ රටේ ගහන බදු නිසා බහුතරයක් මිනිස්සුන්ට දරා ගන්නත් බැරිව ඉන්නේ. මේ නිසා බදු ආදායම් සාධාරණව එකතු කරගන්නවා වගේම මේක හරියට වියදම් කරන එකත් රජයට තියෙන අභියෝගයක්. හැබැයි අපේ රටේ මේක හරියට වෙන්නේ නැහැ. රජය බදු ගහන්නේ රජයේ ආදායම ගැන හිතලා විතරයි. බදු ගෙවන මිනිහට මොන හෙනයක් පාත් තුනත් ඒක අදාළ නැහැ. ඊගාවට බදු ගෙවි යුතු අයගෙන් බදු નિયમિત විදිහට එකතු කරන්නේ නැහැ. බදු ගෙවන අය එක එක ජිල්මාඩ් දාලා ඒකට වංචා කරනවා. කොහොම හරි එකතු කරන බදු වලටත් දේශපාලකයෝ රාජ්‍ය නිලධාරීන් වංචා කරනවා, නාස්ති කරනවා. ඒක මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක්. දූෂණ විරෝධී සටන් පාට සහිත දේශපාලනීය ජනප්‍රිය වුණේ ඒ නිසා. මාලිමා ආණ්ඩුව බලයට ආවෙත් මේ දූෂණ නැවැත්වීම තමන්ගේ පරමාභිලාෂය කියාගෙන. බදු වලට පොළු තියපු මත්පැන් නිෂ්පාදකයන් ගැන මේ අය ගොඩක් කතා කළා. බදු ගිව්වේ නැතිනම් ඒ සමාගම් අයිතිකාරයන්ව හිරේ දානවා කිව්වා, දීපොළ රාජ සන්තක කරනවා කිව්වා. හැබැයි එදා තිබ්බ බදු පොළු තාමත් තියෙනවා. හිරේ ගිය මිනිහෙකුත් නැහැ, රාජ සන්තක කරපු දීපොළකුත් නැහැ. අපි මේ පරණ කතා පැත්තකින් තියමු. දැන් කතා කරන්න යන්නේ අලුත් බදු පොළු කාර්යයන් ගැන. අලුත් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් සිද්ධ වෙන බදු හොරකමක් ගැන. ලංකාවේ බදු පැනවීම සම්බන්ධයෙන් තියෙන අනපනත් නීති රීති අනුව ලංකාවෙන් පිටත් වෙන හැම ගුවන් මගියෙක්ම රජයට ගෙවිය යුතු බද්දක් තියෙනවා. එම්බාර්කේෂන් ටැක්ස් කියලා හඳුන්වන මේ බද්ද සෑම ගුවන් ටිකට් පතකටම ඇතුළත් කරලා තියෙන්නේ. ටිකට් පත ගන්නකොටම මුදල් ගෙවන්නේ මේ බද්දටත් එක්ක. මැද පෙරදිග, කොරියාවේ, ජපානයේ රස්සාවලට යන ශ්‍රමිකයන්, යුරෝපයට, ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න අය, බිස්නස් වලට යන අය, දඹදිව වන්දනාවට යන කට්ටිය මේ හැමෝම මේ බද්ද ගෙවනවා. රජයේ ශ්‍රී ලංකන්නයා වගේම පෞද්ගලික අංශයේ ෆිට්සෙයා වගේ හැම ජාත්‍යන්තර ගුවන් සේවයකම ගුවන් ටිකට් පතට එම්බාර්කේෂන් ටැක්ස් එක ඇතුල් කරලා තියෙනවා. මේ වෙනකොට එක ටිකට් පතකට ගෙවිය යුතු බද්ද මුදල ඩොලර් 60ක්. ඒ කියන්නේ රුපියල් 18500ක් බදු විදිහට ගෙවිය යුතුයි. මේ බද්ද එකතු කරන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය. හැබැයි ගෙඩියේ පිටින් මේ බදු ආදායම් එතෙන්ට යන්නේ නැහැ. බදු මුදලෙන් 100% මහා භාණ්ඩාගාරයට, 12%ත් 15ත් අතර මුදලක් ගුවන් තොටුපොළ සමාගමට. ඉතිරි 55%ක් පමණ සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයට යනවා. ලංකාවේ ගුවන් තොටුපොළ හරහා අවුරුද්දකට ගුවන් මගීන් මිලියන 10ක් විතර එහාට මෙහාට යනවා. ඒ අනුව මේ එම්බාර්කේෂන් ටැක්ස් එකෙන් රජයට ලැබෙන ආදායමේ විශාලත්වය ගැන අදහසක් ගන්න පුළුවන්. නමුත් දැන් තිබෙන ප්‍රශ්නය තමයි මේ මාලිමා ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ බදු ආදායමටත් වංචා කරන්න පටන්ගෙන තිබීමයි. ඒකත් වෙන්නේ මේ ආණ්ඩුවේම ආශිර්වාදය ඇතිව හොඳින්ම වංචාවක් බව දැනගෙන. ෆිට්සෙයා කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර පෞද්ගලික ගුවන් සේවය. මේ සමාගම ආරම්භ කරලා දශක 3කට ආසන්නයි. ෆිට්සෙයා මුලින්ම ආරම්භ කළේ එක්ස්පෝයා නමින්. ඒ එක්ස්පෝ ලංකා සමාගමේ ගුවන් සේවයක් විදිහට. ඒ නම ඇහෙනකොටම දැන් වෙලා තියෙන දේ ගොඩක් අයට හිතාගන්න පුළුවන්. එක්ස්පෝ ලංකා සමාගමේ සමහිමිකරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ ඕමාර් කාසිම් සහ හනීෆ් යූසුෆ්. ඔව්, හනීෆ් යූසුෆ් තමයි මාලිමා ආණ්ඩුවේ බස්නාහිර ආණ්ඩුකාරවරයා. මාලිමාවේ ප්‍රධාන පෙළේ සමාජිකයෙක්. ජනාධිපති අනුරාව වට කරන් ඉන්න චෞරවලල්ලේ ප්‍රධාන සමාජිකයෙක්. මේ ඕමාර් කාසිම් සහ හනීෆ් යූසුෆ් කියන්නේ එකම පවුලේ මස්සිනාලා. ඇබඩීන් හෝල්ඩින්ග්ස් කියන්නේ ඕමාර් කාසිම්ගේ ව්‍යාපාරය. ඇබඩීන් හෝල්ඩින්ග්ස් සහ එක්ස්පෝ ලංකා කියන්නේ එකම පවුලේ බිස්නස්. දැන් ෆිට්සෙයා සමාගමේ කළමනාකරුවන් වෙන්නේ ඕමාර් කාසිම්ගේ පුතුන් දෙදෙනා වන ෂෆීක් කාසිම් සහ අම්මාර් කාසිම්. හැබැයි මේ මහා ව්‍යාපාර ජාලයම තවමත් මුළුමනින්ම පාලනය කරන්නේ ඕමාර් සහ බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්.
මේ ෆිට්සෙයා ගුවන් සේවයත් නිකුත් කරන සෑම ගුවන් ටිකට් පතකින්ම එම්බාකේෂන් ටැක්ස් අය කරනවා. හැබැයි රටේ බදු නීති අනුව මේ අය මේ බදු මුදල අය කරගත්තත් ඒක සිවිල් ගුවන් සේවා අධිකාරියට ගෙවන්නේ නැහැ. ඒකට වෙන වටවංගුවක් ගහලා වංචා කරනවා. මේක සමාගමේ ලාභෙන් ගෙවන බද්දම් නෙමි. මේ බද්ද ගෙවන්නේ පාරිභෝගිකයා. ෆිට්සෙයා පාවිච්චි කළපු ගුවන් මගීන් සියලු දෙනාම ගෙවලා ඉවරයි. ඒ එකතුගත්තු බදු මුදල සමාගමට අයිති නැහැ. මිනිස්සුන්ගේ සල්ලි. අනිවාර්යෙන්ම මේක සිවිල් ගුවන් සේවා අධිකාරියට ලබා දිය යුතුයි. මේ වෙනකොට බදු නොගෙවි රුපියල් බිලියන 4ක් හනීෆ් යූසුෆ්ලා වංචා කරලා තියෙනවා. මහජන සුබසිද්ධිය වෙනුවෙන් යොදාගත යුතු මුදල් තමයි මේ හනීෆ් යූසුෆ්ලාගේ සාක්කුවට යන්නේ. වැදගත්ම කතන්දරය තමයි මේක වෙන්නේ ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව. ඒක වෙන්නේ හරියට ගොඩක් අමාරුවෙන් ගොඩනැගෙන අලුත් ව්‍යාපාරයකට දෙන බදු සහන විදිහට. බදු එකතු කිරීමේ බලයේ තියෙන ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය මේ සමාගමට බදු මුදල නොගෙවී සිටීමට සහන කාල ලබා දෙමින් ඉන්නවා. ඒක දැන් දිගින් දිගටම සිද්ධ වෙනවා. මේක අර පහුගිය ආණ්ඩු කාලවල ආණ්ඩුවේ හිතවතුන්ට අයිති මත්පැන් සමාගම් වලට බදු නොගෙවී ඉන්න ඉඩ හරියට වඩා පජාත වැඩක්. හැබැයි මේ දෙකම එකම ජාතිය හොරකම්. මේ අලුත් බදු හොරකම වෙන්නේ බස්නාහිර ආණ්ඩුකාරයා හනීෆ් යූසුෆ්ගේ දේශපාලන බලයත් එක්ක. පළාත් ආණ්ඩුකාරයෙක් කියන්නේ ජනාධිපතිගේ ඍජු නියෝජයා. එසේ මෙසේ බලයක් නෙවෙයි මෙයාට තියෙන්නේ. මේ හොරකමට කෙලින්ම සම්බන්ධ අනිත් කෙනා තමයි මේ ආණ්ඩුව යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත් කළ දමින්ද රම්බුක්වෙල්ල කියන තක්කඩියා. දමින්ද රම්බුක්වෙල්ල තමයි දිගින් දිගටම ෆිට්සෙයායකට බදු සහන කාල ලබා දෙමින් ලියුම් ගහන්නේ. බැංකු නුනක් ගත්තහම වගේ සහන කාල දෙන්න ඕන බිස්නස් තියෙනවා. ඒත් ෆිට්සෙයා කියන්නේ එහෙම එකක් නෙමෙයි. අනුගණනවල ඉඳලා දුවපු බිස්නස් එකක්. අනික මේ බදු මුදල දැනටම මිනිස්සු ගෙවලක ඉන්නේ. මැද පෙරදිග රස්සාවට ගියපු මේ මොහොතෙත් යුද්ධයේ බයෙන් ජීවත් වෙන ජපානයේ කොරියාවේ දුක් විඳින යුරෝපයේ සීතලේ ගැහි ඉන්න අහිංසක ශ්‍රී ලංකාවේ මිනිස්සු සහ මෙරටට පැමිණි සංචාරකයන් මේ බද්ද මුදල ගෙවලා ඉවරයි. ඒ බදු මුදල් ෆිට්සෙයායක හොරකම් කළා. ඒ සල්ලි වලින් වෙන බිස්නස් කරනවා, ආතල් ගන්නවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් දමින්ද රම්බුක්වෙල්ලව මේ තනතුරට පත් කළේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තුය්‍ය කොන්තගේ මදිහත්වීමෙන්. හැබැයි මේ මිනිස්සයාට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් වෙන්න කිසිදු සුදුසුකමක් නැහැ. ඔහු සිවිල් ගුවන් සේවයේ නියෝම පරීක්ෂණ පවා අසමත් වූ පුද්ගලයෙක්. නමුත් ඔහු කැප්ටන් නාමය භාවිතා කරනවා. හරියට ආචාර්ය අශෝක රන්වල වගේ. තනතුරට සුදුසු නුනත දමින්ද රම්බුක්වෙල්ල හනීෆ් යූසුෆ්ලා එක්ක ගහන ගේම් නිසා දැන් ගජ පොහසෙටෙක් වෙලා ඉන්නේ. හනීෆ් යූසුෆ්ලා වංචා කරන බදු සල්ලි වලින්ම මේ අයට වෙනමත් පඩි ගෙවනවා. ඒකත් කමක් නේ කියමුකෝ. ඒත් මේ මාලිමා ආණ්ඩුව බලයට ආවේ මේ රටේ සිද්ධ වෙච්ච හොරකම් තවත් ඉස්සරහට කරගෙන යන්න නෙමෙයි. ඒව නවත්තන්න, ඒ හුරු අල්ලලා හිරේ දාන්න. ඒත් වෙන්නේ සීලු දහදුරා වැඩ ටික තිබුණටත් වඩා කැත, නින්දිත විදිහට මහා දවාලෙම කරගෙන යන එක. හොරකම් කරන්න ලැජ්ජාවක්, බයක්, ගෑවිලාවක් නැහැ. සමහර විට මේ නිර්ප්‍රභු ආණ්ඩුවල විදිය මේකද කියලා අපි නම් දන්නේ නැහැ. එහෙනම් ආයුබෝවන්.